Hi everyone. Before this lesson, we learned what are B verbs and what are the basic three or the main usages of B verbs and how do the B verbs work with the structure, right? අපි ඉගෙන ගත්තා ගිය පාර lesson එකේදී ඔයාලා කොහොමද B verbs පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම එයාලගේ ප්‍රධානම එහෙම නැත්නම් බේසික්ම අපි කියන්නේ මූලිකම usages ටික මොනවද සහ එයා structure එකක් විදිහට sentence එක වැඩ කරද්දී කොහොමද එයා ඒක පාවිච්චි කරගන්නේ නැත්නම් B verb එකක් stand වෙන්නේ කොහොමද sentence එක කියන කතාව. Okay, today I'm going to go further about the B verbs, right? එතකොට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ main topics ගැන B verbs යටතේ. පළවෙනි කාරණාව අපි usage එක තව චුට්ටක් මතක් කරගනිමු with the B verbs. ඊළඟට ඔයාලට මතකයිනේ මම structure එක ගැන කතා කරනකොට B verbs කොහොමද sentence එකේ ඉන්නේ කොයි විදිහටද යන ඕන එකක් විදිහට ඉන්න කෙනෙක් එක්ක use කරන්න පුළුවන් එහෙම නැත්නම් adjective එකක් එක්ක use කරන්න පුළුවන් ඔය විදිහට ඉගෙන ගත්තා. ඉතින් අපි තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ඊට අමතරව වඩාත් common නැහැ. හැබැයි සමහර තැන්වලදී එයා තව දුරටත් කාත් එක්කද වැඩ කරන්නේ කියන එක චුට්ටක් කතා කරන්න යනවා. ඊළඟ කාරණාව B verbs with all the tenses. ඔයාලා දන්නවා 3 main tenses තමයි English වල තියෙන්නේ. අපිට past එකේ කොහොමද B verbs වැඩ කරන්නේ? එතකොට present එකේදී මොන විදිහටද B verbs වැඩ කරන්නේ සහ future එකේ B verb එක මොකක්ද කියන එක ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ කතාව මෙයාගේ structure එක form වෙද්දී මේ all four forms යටතේ ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ඔයා දැනටමත් දන්නවත් ඇති නොදන්නවත් ඇති අපි ඕනම tense එකක් ගැන කතා කරද්දී එහෙම නැත්නම් sentence එකක් ගැන කතා කරද්දී එයාගේ forms හතරක් ඉගෙන ගන්නවා. එතකොට එයා ප්‍රකාශයක් විදිහට තියේදී කොහොමද? ප්‍රකාශයක් negative විදිහට. ඒ කියන්නේ එහෙම නැත කියන අර්ථයෙන් කතා කරන්නේ කොහොමද? ඒ වගේමයි ඔයා question එකක් අහන්නේ කොහොමද sentence එකක් යටතේ. එතකොට B verbs ගැන අපි කතා කරන නිසා B verbs එක්ක මෙන්න මේ structures හතර වැඩ කරන්නේ කොහොමද? right? ඕක ගැන අපි කතා කරනවා. සහ අන්තිමට ඔයා B verbs තව දැකලා තියෙන අවස්ථාවක් මේක සමහර අයට ප්‍රශ්නයක් වෙලා තියෙන්න පුළුවන්. හරි. B verbs පාවිච්චි වෙන්නේ තනියම විතරක් නෙවෙයි. සමහර වෙලාවට එයා තව verb එකක් එක්ක ඉන්නවා දැකලා ඇති. right? especially verb ing form එකත් එක්ක. එතකොට මම අන්තිමට බලාපොරොත්තු වෙනවා ඒක ගැන චුට්ටක් කතා කරන්න B verbs ආයේ කොහොමද වැඩ කරන්නේ කියලා. So let's start. පළවෙනියට usage එක අපහු මතක් කරගත්තොත් එහෙම අපි කිව්වා B verbs කතා කරනවා ඔයාගේ identity එක ගැන. එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ identity එක ගැන කතා කරද්දී. ඒ වගේමයි එයාට මොකක් හරි describe කරන්න පුළුවන්. B verb එකක් පාවිච්චි කරලා අපිට මොකක් හරි දෙයක් ගැන හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේමයි B verb එකක් තව වැඩ කරනවා ඔයාගේ feeling එකක් නැත්නම් emotion එකක් ඔයාට දැනෙන විදිය වෙන කෙනෙකුට දැනෙන විදිය ගැන කතා කරද්දී. එතකොට main 3 usages අපි දැනටමත් ඉගෙනගෙන ඉවරයි B verbs එක්ක. B verb එකක් තනියම sentence එකකදී. ඊළඟට මේ usage එකත් එක්ක මම ආයෙ මතක් කරන්න කැමතියි. මෙන්න මෙයාට පුළුවන් auxiliary verb එකක් එහෙම නැත්නම් helping verb එකක් විදිහට වැඩ කරන්න. helping verb එකක් කියන්නේ main verb එකක් නෙවෙයි. හැබැයි එයා sentence එක තව verb එකකට help කරන කෙනෙක් විදිහට ඉන්න පුළුවනි. එතකොට ඒ usages හතරම මතක තියාගන්න ඔයා B verbs ගැන කතා කරද්දී හෝ ඉගෙන ගනිද්දී. එහෙමත් නැත්නම් පාවිච්චි කරද්දී. Okay? Now let's move. compliments ගැන කතා කරපු නිසා අපි මතක් කරගෙන යන් ඉක්මනට අපි මේ ටික කතා කරා. ඔයා identity එක ගැන කතා කරද්දී especially ඔයා කතා කරනවා noun එකක් එක්ක B verb එක. In example, she is a teacher. So teacher is here a noun. එයා noun එකක්. ඒ වගේමයි ඊළඟට එයා කතා කරනවා adjectives එක විතරක්. especially ඔයාට description එකක් කතා කරද්දී adjective එකක් එක්ක පාවිච්චි කරගන්න පුළුවන්. ඒ කියන්නේ I am happy. එහෙම නැත්නම් ඔයා කෙනෙක්ව විස්තර කරනකොටත් ඒ වගේ adjective එකක් එක්ක B verb එකක් ඉන්න පුළුවනි. එතකොට මම adjective එකක් එක්ක B verb එක structure කරලා පෙන්නනොත් ඔයගලන්ට she is happy. Here the B verb. ඔයා දකිනවා දැන් B verb එකත් එක්ක noun එකක් වැඩ කරලා තියෙනවා, adjective එකක් වැඩ කරලා තියෙනවා. ඊළඟට adjective plus noun. She is an honest girl. In here you see honesty is our adjective and girl is a noun. ඊළඟට මම අද එකතු කරලා තියෙනවා තව කතාවක් prepositional phrase එකක්. එතකොට prepositions ඔයා පොඩි කාලේ දැනගෙන ඉන්න ඇති නොදැන ඉන්න ඇති සමහර විට අහලා ඇති.
හැබැයි ඔයාලට මේ sentence එක දැක්කම මතක් වෙයි මම මේ කියන කාරණාව මොකද්ද කියන එක. prepositional phrase එකක් විදිහට මෙයා වැඩ කරද්දී it's like this. The book is on the table. ඔයාලට මතක නැත්නම් prepositions කියන්නේ මොනවද කියලා preposition එකකට පෙන්වන්න පුළුවනි. දෙයක් තවත් දෙයක් එක්ක කොහොමද relate වෙලා තියෙන්නේ? දෙන්න අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? In here ඔයාලට පේනවා book කියලා දෙයක් table කියන දෙයක් මත තියලා තියෙනවා. So our preposition here is on and this whole thing we call a prepositional phrase. Here now book is on the prepositional phrase. So prepositional phrase there is on the table. Now we can see be verbs can act with prepositional phrases as well. Now what is this adverb thing? This is very rare. අපි කියන පොඩක් rare මේක. දුර්ලභයි. ගොඩක් කියවෙනවා අඩුයි මේ structure එක. හැබැයි එයාට පුළුවන් adverbs එක්ක adverbial phrases එක්ක එහෙම නැත්නම් ඉන්න sentence එකක් ඇතුලේ. Let's say the class is on Friday. Okay, now here is on Friday මෙයා කියලා තියෙන්නේ when කවදාද මේක සිද්ධ වෙන්නේ. එතකොට මෙයා හරියට වැඩ කරලා තියෙනවා ඔයාගේ ක්ලාස් එක කවදාද තිබෙන්නේ කියන එක කියලා දෙන්න. ඒ කියන්නේ ඒක සිද්ධ වෙන්නේ කෙසේද? කෙසේද කොයි වෙලාවේද? adverb එකක් විදිහට මේ කැලට අපි කතා කරනවා මේ වෙලාවේදී. එතකොට එයාට පුළුවන් adverbs එහෙම නැත්නම් adverbial phrases එක්ක වැඩ කරන්නටත්. Lastly මෙන්න මේක ටිකක් වැඩගත්. So I'm going to write that in red. අපිට අත පාටින් මේක පොඩ්ඩක් පෙන්වන්න මම කැමතියි. participles එක්ක වැඩ කරද්දී. හරි. participles මතක නැත්නම් මම ඉක්මනට මතක් කරලා දෙන්න. ඔයගොල්ලෝ පොඩි කාලේ ඉගෙන ගන්නවා. verbs වලට forms තුනක් තියෙනවා mainly, right? එයාගේ base form එක තියෙනවා. එතකොට past form එක තියෙනවා. ඊට පස්සේ participle form එකක් තියෙනවා. ඊට අමතරව හතරවෙනි ආකාරයකුත් තියෙනවා participles වල past participle and present participles. එතකොට මෙන්න මේ කාරණාවේදී ඔයා මෙන්න මෙහෙම දේවල් දැකලා ඇති. Especially with be verbs and another participle is there. The window is broken. So if you know this, this is V3. අපි කියනවා past participle එකක් එක්ක තමයි මෙයා වැඩ කරලා තියෙන්නේ. මේ කියන්නේ මොකක්ද? මේ කාරණාව window එක කැඩිලා තියෙනවා. So what is this? This is not active voice, this is passive voice. Passive ගැන අපි ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට මතක තියාගන්න. ඔයා මෙහෙම දෙයක් දැක්කොත් මේක ටිකක් odd වගේ දැනේවි grammar එච්චරම බැරි කෙනෙකුට නම්. හැබැයි මේ වෙලා තියෙන්නේ ඇත්තටම මෙයා passive voice එකේ පාවිච්චි වෙලා තියෙනවා. වෙලා තියෙන්නේ past participle එකක් එක්ක. එතකොට මතක තියාගන්න ඔන්න sentence එක be verb එකක් stand වෙද්දි තව අවස්ථාවක් තමයි එයා වැඩ කරනවා V3 එකක් එක්ක. Now lastly මම කිව්වාද අපි කතා කරනවා කියලා helping verbs විදිහට එයා පාවිච්චි වෙන්නේ කොහොමද? auxiliaries එහෙම නැත්නම් helping verbs. ඒක මෙහෙමයි. ඔයා progressive tense එකක් කතා කරද්දී එහෙම නැත්නම් continuous tense එකක් කතා කරද්දී I am teaching. In here you see අපි මෙච්චර වෙලා කතා කරපු දේවල් නෙවෙයි. ඒ කියන්නේ be verb එකක් තනියම ඉඳලා විස්තර කරන identity එකක්වත් description එකක්වත් එහෙම නැත්නම් feeling එකක්වත් නෙවෙයි මේ. මේ තියෙන action එකක්. එතකොට මේ sentence එකේ ඇත්තටම ගත්තොත් main action එක තමයි teach කරනවා කියන එක. හැබැයි මෙයාගේ form එක ගත්තොත් මම කියවනේ අපිට ආකාර හතරකට base verbs, past verbs සහ present participles, past participles කියන ආකාර හතරෙන් කියනවා. එතකොට මේ ආයෙවිලා present participle අවස්ථාවක්. එතකොට මෙයාට තනියම ඉන්න බෑ කියලා අපි කියනවා English වලින්. I teaching කිව්වොත් no it can't stand alone there, right? So that's why am is here to help teaching to stand in the sentence, right? එතකොට තමයි මේ special අවස්ථාව helping verb එකක් විදිහට be verb එකක් වැඩ කරන්නේ
කොහොමද කියන කාරණාව මෙයා help එකක් විදිහට ඉන්නවා main verb එකට. අන්න එහෙම වෙලාවට අපි කියනවා ඒ be verb එක auxiliary එකක් එහෙමත් නැත්නම් helping verb එකක් කියලා. එතකොට ඔන්න අපි දැන් කතා කරා usage complement එක තියෙන්න පුළුවන් විදිහ සහ auxiliary එකක් එහෙම නැත්නම් helping verb එකක් විදිහට be verb එකක් වැඩ කරන්නේ කොහොමද කියන ආකාරය. Okay, now so we discussed so far about these things. Now we are moving to structure formation and be verbs with all the tenses, right? Okay, all the tenses කිව්වහම අපි especially mainly we are going to divide our timeline into 3 tenses. අපි හැමෝම දන්න timeline එක අපි divide කරගන්නවා අවස්ථා තුනකට. පළවෙනි කාරණාව past, present, then lastly future. So I have already written all the be verbs here. Right? හරි. ඔයාලට idea එකක් තියෙනවා නම් මෙන්න මේ පැත්තේ තියෙන මොනවද කියලා. ඔයාලට මතක නැත්නම් මම කියන්නම්. I, he, she, it and singular subjects, you, we, they or plural subjects කියන කාරණාව. මතක තියාගන්න. I, he, she, it, you, we, they මේගොල්ලන්ට අපි කියනවා subject pronouns කියලා. අපි pronouns ගැන වෙනම lesson එකක් කරමු. හැබැයි දැනට මතක තියාගන්න subject pronouns කියන්නේ sentence එක subject එක තියෙන තැන වැඩ කරන pronoun එකට. එතකොට ඔයා දන්නවා sentences වල හැමතිස්සෙම අපි subject විදිහට ක්‍රියා කරන්නේ noun එකක්ම නෙවෙයි. Teacher is beautiful කියලා ඔයාට කියන්න පුළුවන්. සමහර වෙලාවට ඔයා කියනවා she is beautiful. Now you see. දැන් මතක් වෙන්න ඇති pronoun එකක් කියන්නේ noun එකක් වෙනුවට sentence එක stand කරන්න පුළුවන් කෙනෙක්. ඒ වගේමයි එයා ඉන්නේ subject කියන place එකේ. ඒ නිසා අපි යාට subject pronouns කියලා කියනවා. right? එතකොට I, he, she, it, you, we, they මේගොල්ලන්ට අපි කියන්නේ subject pronouns කියලා. ඊට අමතරව මම දාලා තියෙනවා singular subjects and plural subjects. මේවා noun වෙන්නත් පුළුවනි. right? Okay, now let's see. past එකේ be verbs වල ආකාර දෙකයි was and were. එතකොට was වැඩ කරන්නේ කොයි subject එක්කද? ඔයා මේක දන්නවා මතක් කරගනිමු. I, he, she, it එහෙම නැත්නම් singular subjects such as teacher, a bird, a cat, my friend, right? singular කෙනෙක් එක්ක ඔයා be verb එකේ කුබන හෝ usage එකට අදාළව ඉන්නවා නම් එයාට පාවිච්චි කරන්නේ was. Then what about were? Were stands with you, we, they කියන subject pronouns එහෙම නැත්නම් ඕනෑම plural subject එක. plural subject එකක් මම කියන්නම් ඕනම noun එකක් වෙන්න පුළුවන් plural බහුවචනයෙන් ඉන්න කෙනෙක්. right? teachers, my friends, boys, girls, what not. okay, now එක example එක ගන්න ලියාගෙන ඉස්සරහට යමු. fine. past එකේ was දාපුවාම මොකක්ද නේ meaning එක? හරි. ඔයා කියනවා දැන් ඔයාට බඩගිනි I am hungry now. but ඊයේ මේ වෙලාවටත් ඔයාට බඩගිනි. so we say I was hungry. My friend also was hungry, right? And my cat also was hungry. Now see, with was, you are working with all these types of subjects in English. Let's write one of these, right? I was hungry. හරි. මේ feeling එකක් එහෙම නැත්නම් emotion එකක්. අපි හිතමු ඔයාට noun එකක් adjective එකක් දාලා දෙයක් විස්තර කරගන්න ඕන description එකක් හෝ identity එකක්. ඔයා දැන් teacher කෙනෙක්. එහෙම නැත්නම් ඔයා දැන් ටිකක් වයස ළමෙක්. හැබැයි ඔයා කලින් හිටියේ වෙනත් ආකාරයකින්. Let's take teacher now. I am a teacher now. හැබැයි ඉස්සර මම ඔයාලා වගේම student කෙනෙක්. I was a student in the past. Now I think you can understand. Okay, I'm not hungry now, but yesterday this time I was hungry, right? Okay, then my friend එහෙමත් නැත්නම් she was hungry in the past. දැනට කලින්, right? Okay, then were එක මම ගන්නම් මෙතනින් you were hungry. ඔයාට බඩගිනි වෙලා හිටියා. නැත්නම් ඔයාලාට බඩගිනි වෙලා තිබුණා කලින් දැන් නෙමෙයි. right? okay. now let's move to present. present ගැන අපි ගොඩාක් කළා කතා කරා. මොකද brief introduction එක වෙලෙත් මම ගත්තේ ඇමිසා කියන තුන්දෙනාව. එතකොට ඔයාලා දන්නවා මෙයා පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. එතකොට especially I කියන subject pronoun එකත් එක්ක සාම විටම වැඩ කරන්නේ present එකේ am. right? I am
hungry. My friend, okay, she is also hungry now. Then you are hungry too. Everybody is hungry. Fine. Okay. Now what about future? Future is the easiest one I may say. මොකද දැන් හැම එකේම අපි be verbs දෙකක් හෝ තුනක් ගැන කතා කරගෙන ආවා. හැබැයි හරි ලේසි. future එකේදී ඔයාලට තියෙන එකම be verb එකයි whatever your subject or subject pronoun is, right? Okay. එතකොට මම වුණත්, එයාලා වුණත්, අය, ඔහු වෙන දෙයක් වුණත්, එහෙම නැත්නම් ඔබලා වුණත්, අපි වුණත්, ඔවුන් වුණත්, කවුරු කතා කරත් future එකේ we have only one be verb, that's will be. Okay. So let's say මට අද රාට ආපහු බඩගිනි වේවි. I will be hungry. මට මගේ යාළුවටත් උන ආයෙත් බඩගිනි වේවි. අනාගතයේ she will be again hungry. ඔයාලා හැමෝටමත් රෑ වෙද්දී ආපහු බඩගිනි වෙයි. You will be hungry. තව කාරණාවක් කියන්න ඕනේ. future ගැන කතා කරද්දී මතක තියාගන්න past එකත් එහෙමයි. It can be like this, right? or present moment එකේ මෙතන හිටගෙන ඉන්නකොට ඔයාගේ කලින් විනාඩියකට කලින් හෝ ඊට ගොඩාක් ඈත අතීතයේ හෝ වෙච්ච ඕනම දෙයක් past එකෙන් මතක තියාගන්න සහ ඊළඟ මිනිත්තුවේ ඉඳලම ඔයාගේ infinity අනාගතේ infinity එකට යනකම් ඒකත් future කියලා මතක තියාගන්න be verbs ගැන කතා කරද්දී සහ අනිකුත් tenses ගැන කතා කරද්දී එහෙමයි, right? Okay. Now, lastly, I want to talk about this all four forms. මම කතා කරපු, right? දැන් මෙතන හැම එකම ඔයා forms ගැන කතා කරොත් මම ලියලා තියෙන්නේ positive අර්ථයකින්. මට බඩගිනි වෙලා හිටියා, මට බඩගිනි වේවි. නැතුව මෙතන මම තාම කියලා නැහැ. මට බඩගිනි වෙලා තිබ්බේ නැහැ. මම බඩගින්නෙන් හිටියේ නැහැ කියන එක. මට දැන් බඩගිනි නැහැ කියන එක ලියලා නැහැ, right? ඒ වගේමයි අපි question form එක ගැනත් කතා කරලා නැහැ. එතකොට මම කෙටියෙන් structures හතර කොහොමද form වෙන්නේ කියලා දෙන්න. ඊට කලින් ඔයා මේකට අලුත් නම් ඔයා දැනගන්න ඕන මොනවද four forms කියලා මේ කියන්නේ කියලා. Okay? So these four forms includes මෙන්න මේ කට්ටිය. හැමතිස්සෙම ඕනම sentence එකක් ඕනම අපි කියනවා ඕනම ප්‍රකාශයක් වෙන්න පුළුවන්, right? එයා ඉන්න පුළුවන් ආකාර දෙකකින්. එකක් තමයි positive, අනිත් එක negative. මම කිව්වා වගේ ඔයාට මට බඩගිනි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මට බඩගිනි නැහැ කියලා කියන්න පුළුවන්, right? Okay. So positive, affirmative we say. Affirmative. Then දෙවෙනි ආකාරය නැහැ කියන අර්ථයත් එක්ක we say negative, affirmative. ඊළඟට you have interrogative. question එකක් බවට පත් කරලා දෙයක් අහන්නේ කොහොමද? So again we have two forms, positive, interrogative, and negative question, negative, interrogative. Now let's see how to form the four forms. කොහොමද මෙයාලව නිර්මාණය කරගන්නේ? පළවෙනි එක අපිට ලේසි. අපි දැනටමත් කතා කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ආපහු ලියන්න ඕන වෙයි කියලා. හැබැයි කෙටියෙන් මම කිව්වොත් subject, whatever your be verb is and your complement part. ඔයා විස්තර කරලා දීලා තියෙන එක මෙතෙන්ට ඔයාට adjective, noun, adjective plus noun, prepositional phrase, adverbs, what not ඕන එකක් include කරන්න පුළුවන්. Right? Now, how to form the negative? Negative එකේ නැත කියන අර්ථයට අපිට ඕන වෙනවා this word, not කියන එක include කරන්න සහ ඊට පස්සේ ඔයාලට දාගන්න පුළුවන් complement එක. Okay. එකක් ලියලා බැලුවොත් I was hungry ඔයාලට negative කරන්න ඕන නම් I was not hungry. With this, you are showing that the action or the state is negative, right? Every time. Now, let's see. ඔය සමහරවිට මෙහෙම දැකලා ඇති I was not hungry කියලා දෙකට කඩලා නෙවෙයි එකට එකතු කරලා කියලා තියෙනවා. I wasn't hungry. ඒක තමයි අපි contracted form එක කියලා කියන්නේ. කියනවා දෙකක් එකතු කරලා එක වචනයක් බවට පත් කරලා ලියන එක. එතකොට I was
N forced toffee and tea. I wasn't hungry. Okay. Let's see අනිත් ටික කොහොමද නෙගටිව් කරන්න කියලා මේ ගමම කියාගෙන යන් right? Okay. I wasn't. He she it was. He she it was not. එහෙම නැත්නම් he she it wasn't. My teacher was not. My teacher wasn't. Then were, you weren't, you were not. Right? ඕනම ෆෝම් එකකින් ඔයාලට නැත කියන අර්ථය කතා කරන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි positive interrogative එකක් නිර්මාණය කරගන්නේ කොහොමද? question එකක් අහන්නේ කොහොමද positive අර්ථයෙන්. හරි. ඔයාලට බඩගිනි වෙලා තිබ්බා. මට දැනගන්න ඕනේ ඔයාලට ඔයා බඩගින්නේ හිටියද? බඩගිනි වෙලා තිබ්බද? right? Okay, let's see. එතකොට හැමතිස්සෙම ඔයාලට සිද්ධ වෙනවා be verb එක ඉස්සරහට ගන්න. ඔයා චූටි කාලෙත් මේ ගැන කතා කරලා තියෙනවා මම දන්නවා. right? I was කියන එක ඔයාලට හරි. මටම බඩගිනි තිබ්බද කියලා අහගන්න වෙලාවට I should ask was I hungry? That means you need to bring be verb to the front of your sentence and make the question out of it, right? Okay, be verb, subject and the complement. Okay. මේකත් කතා කරලා බලුවොත් I was hungry. Was I hungry? Was she hungry? Was my friend hungry? Let's talk about present as well. I am hungry. Am I hungry? Is she hungry? Are you hungry? Are they hungry? Right? Fine. Then will be එක වැඩ කරද්දී question එක හැදෙන්නේ කොහොමද? Now මෙතන චුට්ටි වෙනසක් වෙනවා. ඔයා අහලා තියෙනවද කවදාවත් will be I hungry කියලා? No, that's not the way. You have to make it like this, right? Especially in the future එකේ question එක ඔයා form කරන වෙලාවට මතක තියාගන්න. You have to put will apart from be and middle you are adding s. මේක පොඩ්ඩක් මේන් කාරණාවක් ඔයා මතක තියාගන්න ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕන කාරණාවක්. ඉතින් මේක ටිකක් මතකේ තියාගන්න. Will I be hungry? That means complement. Now let's move to negative questions, right? Negative question එක හදාන්නේ කොහොමද? I was not hungry. මට බඩගිනි වෙලා තිබ්බේ නැද්ද? ආකාර දෙකයි මම කිව්වා contracted form වලට එකතු කරලා ප්‍රශ්න අහන්නත් පුළුවන්. සමහර වෙලාවට අර ඈතින් තියලා අහන්නත් පුළුවන්. අපි ඉස්සෙල්ලා කතා කරමු ඈතින් තියලා අහන විදිහ. Be verb with subject and not එක පිටිපස්සේ ඉන්නවා be verb එක ඉස්සරහා ඉන්නවා add කරලා අහනවා right? Was I not with complement. එහෙම නැත්නම් මේ දෙන එකතු කරලා අහන වෙලාවට you can take be verb then n with t. Wasn't I complement. Okay. Now with this, I need you to focus on this one, right? මෙන්න මේ am එකන am කියන කෙනා contracted forms විදියට වැඩ කරද්දී especially in your negative questions එයා චුට්ටක් වෙනස් විදියට වැඩ කරන්නේ. ඒක නිසා මම එක මෙතන ලියන්නම්. මතක තියාගන්න. How to ask negative question. ඔයා කවදාවත් අහලා තියෙනවද? Am I not hungry කිව්වට am't I hungry කියනවා. No. That's a no in English. So there are two ways you can ask it in contracted form. වට එකතු කරලා අහනවා නම් එක්ක ඔයාට මෙහෙම අහන්න පුළුවන් add කරලා am I not hungry එක්ක. එහෙම නැත්නම් ඔයාට පුළුවන් am't කියලා දෙයක් නැති නිසා එක්ක aren't I එහෙම නැත්නම් ඔයා කතා කරනවා නම් කතා කරන වෙලාවෙ නම් use කරන්නේ ain't I hungry. Okay, this is a special case. මේක මතක තියාගන්න. මේක ටිකක් වැදගත් කාරණාවක්. මෙන්න මේ කාරණා දෙක. මේක සිද්ධ වෙන්නේ I'ත් එක්ක present tense එකේ වැඩ කරද්දී විශේෂයෙන්ම negative questions අහද්දී. ඊළඟට
will එකත් එක්ක negative form කරන්න ලොකු ප්‍රශ්නයක් නැහැ. එක විදිහක් තමයි will with subject not be පාවිච්චි කරනවා. එහෙම නැත්නම් will not එකතු කරලා want with subject and the complement පාවිච්චි කරනවා. Right? So that's the way you're making or you're forming all the 4 forms of be verbs. Right? එතකොට අපි අද ගොඩක් දේවල් කතා කරා be verbs එක්ක. අපි usage එක ආපහු revise කරගෙන පටන් ගත්තා. ඊළඟට complement කැලේ කියන්නේ වගේ be verb එකෙන් පස්සේ sentence එක කවුරු ඉන්න පුළුවන්ද කියන කාරණාව කතා කරගෙන ආවා. ඊළඟට අපි විශේෂ කාරණාවක් කතා කරා මේ V3 form එක sentence එක තියෙන අවස්ථාවල ඇයි මොකටද කියන කාරණාවත් එක්ක. එතකොට මෙයා ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ passive voice එකේදී කියන කාරණාව. ඊළඟට ඔයා කතා කරා helping verb එකක් විදිහට be verbs කොහොමද sentences වල ඉන්නේ කියන කාරණාව. ඒ කියන්නේ main verb එකට අමතරව කොහොමද be verb එකක් ඉන්නේ කියන කාරණාව. ඊළඟට අපි ඉදිරියට ඇවිල්ලා කතා කරා all 3 tenses and their be verbs. past එකේ be verbs මොනවද? present එකේ be verbs මොනවද? future එකේ be verbs මොනවද? ඊළඟ කාරණාව අපි forms 4ක් පාවිච්චි කරගන්නේ කොහොමද? ඒවා හදාගන්නේ කොහොමද? be verbs පාවිච්චි කරලා කියන කාරණාව කතා කරා. So I think you got a good idea about how be verb works with all the sentences, patterns and all the usages, right? So in next lesson, I'm going to start with the tenses. Be with me and happy learning everyone.